අවුරුදු 54කට පස්සේ අපි අද හඳට යනවා. NASA එකෙන් Artemis කියලා ස්පේස් ප්‍රෝග්‍රෑම් එකක් ලොන්ච් කරා. 2022 දී ඒ කට්ටිය ටෙස්ට් ෆ්ලයිට් එකක් හඳට යන ටෙස්ට් ෆ්ලයිට් එකක් without any humans එයාලා ලොන්ච් කරා. But other with 4 astronauts මේ ටෙස්ට් ෆ්ලයිට් එක ආයෙත් යනවා. මේ ඇස්ට්‍රොනොට්ලා 4 දෙනාගේ එපික් ජර්නි එක ඇත්තටම දවස් 10ක් යනවා. මෙයාලා තමයි ලෝකේ පළවෙනියට පෘථිවියෙන් ඈතටම යන කට්ටිය. මේ කට්ටිය ඇත්තටම මූන් එකේ ලෑන්ඩ් කරන්නේ නැහැ. මෙයාලා කරන්නේ හඳ වටේ ගිහින් එනවා. ස්ලිං ෂොට් එකක් වගේ. මොකද මේ ටෙස්ට් එක හරි ගියොත් තමයි Artemis 3 කියන ස්පේස් ප්‍රෝග්‍රෑම් එක ෆයිනලයිස් කරන්න. අන්න ඒකෙදි තමයි මෙයාලා මූන් එකේදී ලෑන්ඩ් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. Why this is a big deal? මොකද මේක තමයි Apollo mission එකෙන් පස්සේ පළවෙනියට හඳට යන ගම. And the first woman to go such a mission and the first colored person to go in such a mission. මේ Artemis 2 කියන ප්‍රෝග්‍රෑම් එක සක්සස් වුණොත් මේක huge stepping stone එකක් වෙනවා our journey to the Mars. අතන මේක තමයි මේ full mission එකේ අරමුණ to go to Mars. මේක දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් share කරන්න and also ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් comment section එකේ දාන්න. For more interesting tech and science stuff, follow for more.